අද වීඩියෝ එක තමයි කුවේට් වල රුපියල් 200ට අඩුවෙන් අපිට ගන්න පුළුවන් කෑම මොනවද කියලා. ඉතින් මෙහෙ ගොඩක් බඩු ගණන් හින්දා අපි බලමු දාද 200ට අඩුවෙන් අපිට මොනවද හොයාගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙනම් එන්නකෝ vlog එකට. Hey guys, welcome to back our YouTube channel. ඉතින් අද දන්නවනේ ඔයාලා මොනවද කරන්න යන්නේ කියලා. ඉතින් ඔන්න අපි දෙන්න දැන් යන්න තමයි ලැහිත් වෙන්නේ. එන්නකෝ ඉතින් අපිත් එක්ක යන්න. අපිට රුපියල් 200ට අඩුවෙන් කෑම හොයාගන්න පුළුවන් වෙයිද කියලා අපි ඉතින් බලමු. අපි මෙහෙ ඉතින් ගොඩක් අමාරුයි එහෙම කෑම හොයාගන්න. ඒ වුණාට අපි try එකක් දාලා බලමු නේද? ඉතින් අපි මුලින්ම ගියේ ජූස් එකක් හොයාගන්න තමයි. ඉතින් මෙතන තියෙන ජූස් ඉතින් එක වර්ගයේ එක ගණන් වලින් තියෙනවා. මම මුලින්ම 7 up එකක් තමයි ගන්න හිතුවේ. ඒ වුණාට අපි දෙන්නට හිතුවා කලින් බීලා නැති බීම් එකක් try කරත් හොඳයි කියලා. ඉතින් මේ බීම දෙකම රුපියල් 175ක් වගේ මිලක් තමයි උනේ. ඊට පස්සේ අපි ගියා බිස්කට් එකක් ගන්න. ඉතින් අපි හැමදාම කන්නේ මෙන්න මේ ප්‍රාන් එකේ මෙන්න මේ රතු පාට බිස්කට් එක. ඒකත් රුපියල් 175ක් තමයි උනේ. ඊට පස්සේ ළමයි අපිට හම්බුණා මේ අරබි බේකරිය. ඉතින් බලන්නකො මේකේ තියෙන එක වර්ගයේ කෑම ಜಾති. ඇත්තටම මේ වගේ කෑම ಜಾති සමහර ඒවා නම් ලංකාවෙත් නැහැ. ඉතින් අපි තීරණය කළා මේකෙන් කේක් කෑල්ලක් ගන්න. ඒ කේක් කෑල්ල උනේ රුපියල් 150යි. ඇත්තටම ඒක නම් මෙහෙ හිතන විදිහට නම් ලාභයක් තියෙනවා. ඉතින් බලන්නකො මේකේ තියෙන රස කෑම වර්ග ටික. ඊට පස්සේ අපි මෙන්න මේ කඩෙන් ගුලාබ් ජාමුන් එකයි සමෝසා එකකුයි ගත්තා. ඉතින් අපි බලමුකෝ මේ වගේ රහ කොහොමද කියලා. ඉතින් අපි මේ යන්නේ ඒක රස බලන්න තැනක් හොයාගෙන. ඒ වුණාට බලන්නකෝ අපිට වෙන දේ. බලන්නකෝ ඉතින් අර ඈතින් පේන මල් කඩේ තියෙන ලස්සන ඔයාලා හිතුවේත් ඒකේ තියෙන ඇත්ත මල් කියලා නේද? මුලින්ම දවසේ මමත් හිතුවේ එහෙම තමයි. හැබැයි ඒව ඇත්ත මල් නෙවෙයි යන්නේ ඒව බොරු මල්. ඒ වුණාට ඈතට නම් ඇත්තටම ඇත්ත මල් වගේ තමයි හැමෝටම පේන්නේ. ඉතින් බලන්නකෝ මේ මල් කඩේ තියෙන ලස්සන.
ඉතින් අපි කෑම කන්න කියලා ආවේ මෙන්න මේ පුංචි අය සෙල්ලම් කරන තැනකට තමයි. ඉතින් හස්බන්ඩ් කිව්වා පුංචි අය බලාගෙන ඉදි කෑම කන්න බෑ කියලා. පස්සේ ඉතින් අපි මෙතන විතරක් බලලා අපි ගියා වෙන තැනකට. ඇත්තටම ඒ තැන තමයි අපේ කලින් තිබ්බ ෂොප් එකේ උඩ තට්ටු. ඇත්තටම ඒකේ වීඩියෝ හරියට පේන්නේවත් නැහැ. ඉතින් බලන්නකෝ අපි මේ කෑම වලට 10න් කීයක්ද දුන්නේ කියලා. Nambah. Ada nawi kan ada. Buan namanya. Silang kau lebih dalam. Baru ni bawa dah nama. Ati. Dengan coklat lah. ඉතින් ඇයි ඕක බීලා කියන්න කීයක්ද කියලා 10න්. බීලා කියන්නේ කාලා කියන්නේ ඉස්සරම මොනවද? ඕනේ මන් දන්නේ නැහැ පෙරේතකමත්. බඩගි. සෝස්. මොනවාදනේ ඕකක් කර ගන්න වෙයිද? අනේ මට ඔච්චර අරගෙන යන්න පුළුවන්. ඒක වාර්ෂික සරණ ගිහින් නේද? කීයද? 10න් කීයද? අපත් කියන්නේ. ඉතින් ඒක දරන්නේ. kita bonna. Nice. Dua-duanya 10 kan? 10 namanya. Dan deke. Mie beli apa? Beli mie bano. Wage වෙන්නේ නැද? මීබැන්. හරි ඉතින් මේ වෙන්නේ හම්බෙන්නේ නැහැ නේ බොරුවට. නෑ. බොරුවට නෑ. මේක සීතලයිනේ මේක සීතල නෑ. කොක සීතල? අරක සීතලයි. සීතල ඒක සීතල මිහිඳ තාර තියලා දෙවෙනි පාර ගත්ත සීතල වෙන්නේ. සීතල නැත්තම් රස දැනෙන්නේ නැහැ. මේකට 10 9 දුන්නා. එහෙමද? ඔව්. කීයද 10? මට ඒක හම්බුනේ. Atai. Kau dia aja nak tu, dia aja nak tu. Kau dia aja kian ni kau mat. ඔව් ඒක 10 තමයි. කාලේ ඉඳලා ෂූටින් මාටි සමෝසා. නෙවෙයි. අම්බ දින. හිඟන්න වගේ තමයි අපි කන්නේ. අම්බ දින ඉවත් තමයි. මේක තියෙනවා.
නෑ නෑ. ලාජුවේදී. අලුත් එකක් ගන්න. අයියේ එච්චර ගෑනිය වර්චස් වෙන්න ගෑයි. එක්කනේ ගතිය. මේකදී කොහොමද ආයි? මාතලේ ගතිය නෙවෙයි. එනමල් පොත. පෙරේත ගතිය. අරගේ අච්චර ගෑවිලා තියෙද්දි තවත් ගාව ගත්තා දැක්කනේ නේද මේ කී තියෙන ගතිය. හයි. මේ ආතලෙට. මේක භාගයක් ගන්නෑ. මම කලින් කාලේ නැත. එන්න මම ගන්න නැත. අපෝ වීමා නැත. අනේ ඔය පැණිත් එක්ක ඔක කන්නේ. හරි. අයියෝ මන් දන්නේ නෑ. කවදා කාපු ටකරන්. කීයද? කීය තව පාරක් කන්න ඕනේ බලන්න. සෙට්ස් නැද්ද? හරියන්නේ නැහැ. කීයද 10? දහය පහයි. මේක රුපියල් 150. මේවා තමයි ගුලාබ් ජාමු. ගරේත පෙතිය. අනිත් පැත්ත හරවලා කියන්නේ. මම මීට කාලා තියෙනවා කියලා කිව්වා නේද? ඒ කාලා තියෙන මට හොරෙන් පෙරේත ගතිය කියන්නේ ඕක තමයි. එයාලා කලින් වැඩ කරපු කඩේට උඩ තිබ්බේ ඔය කඩේ. තියෙන ගතියට හොරෙන් ගෙවිලා කාලා. මම තමයි හම්බෙන හැමදේම අරන් ගිහලා දෙන්නේ. 10 9යි. මේක 175යි මේක. මේක දෙකේ තමයි. 175යි. අන්න කලින් කියන්නේ මේක 10න් 10ට තියෙනවා. 10න් 100යිලු. මේක තමයි අපේ ප්‍රියතම ආහාරය. මේ කැඩිලා. නෑ කලින් කාලා. කලින් චුට්ටක් කාලේ වෙලා වීඩියෝ. හදනකොට කාලා. කලින් චුට්ටක් කාලා වීඩියෝ එකට මම කරන්නේ. අපි ඉතින් පොස්ට් පීපර්ස් ආගේ නම් වීඩියෝ කරන්න දන්නේ නැහැ. මේකට 10න් 1000ක් දුන්නා. දැක්කම දෙක දෙක තමයි අහුවෙන්නේ කියන උඩ. දෙකයි දෙන්නේ. Thank you. Kasih panas. Nah, itu langkah tanam. Mereka soft nih. Gawin na to. Yun. Ha? Dahil pahay. Tiara ka rahay mo. Tiara ka? Yang sini mah jadi. ඊට වඩා රහයි ගිහුවා මම ප්‍රොමෝෂන් නම් නෙමෙයි කරේ. Promotion එකක් කරා රායි වේද?
හැරෙන්නේ නැහැ. රස කියන්නේ නැහැ ඉතින්. ධනුස් මම දැන් thumbnail එකක් ගැහුවා. ඒ විදිහට. ඉතින් අද වෙනකොට ධනුස් අප්‍රේල් 15 මැයි 15 සමාන. 15 වෙනි පස්සේ ඒ ඇදී ඔය දිය වැඩියා හැදෙනවා දැන්. පොඩ්ඩක් ලියලා ධනුස්. සත්‍ය. පොඩ්ඩක් ලියලා බලන්න ගන්න. වෙලා තියෙන්නේ රට පල්ලෙහාට යන එක. මම අද කියන්නේ මේ යන්නේ විශාල කතාවක්. කොපමණද? ලංකාවේ වගේ නෑ 10න් 8ක් දුන්නේ නැහැ. ලංකාවේ වගේ නිකන් නෑ මේ යෝග. 10න් 8ක්. ඒක අපි එනමම කතා කරමු. මේවා වළක්ව ගන්නවද? ඇයි කියන්නේ ඒක එන්නද? ඔයාලට එකයි දෙන්නේ එකකට. මිනිස්සු හිතනවා ඒ රහණි. ලංකාවේ වගේ තීනි දාලා හින්දා ඉතින් මේ වගේ අලුත් වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන ආයෙත් අපි දෙන්න එන්නම්. එහෙනම් මාව subscribe කරලා like කරන්නත් අමතක කරන්න එපා. bye bye.